අයිබෝන් සියලු දෙනාට. ඉතින් ඔන්න ඔයාලා එකතු වෙලා ඉන්නේ දිනේෂ් ඇකඩමි YouTube channel එකත් එක්ක. ඉතින් මෙච්චර කාලේ channel එකේ නම තිබ්බේ ආරම්භයේ පටන් චොක්සි ඇකඩමි කියලා. ඉතින් නම වෙනස් කරා දිනේෂ් ඇකඩමි කියලා. ඉතින් දැන්ට subscribers 1100 ගාණක් හිටිය මන්තියටම බලද්දි. ඉතින් ළඟ වීඩියෝ දැම්මේ නැති වුණාට මම මොනවා හරි දෙයක් අලුතෙන් දෙයක් දැනගත්ත ගමන් අනිවාර්යෙන් channel එකට දානවා. දැන් මාසයක් දෙයක් වගේ වීඩියෝ දාන්න බැරි වුණා. ඒකට හේතුව තමයි ඔයාලට පේන බෑග්ග්‍රවුන්ඩ් එකේ පිටිපස්සේ මම කම්පියුටර් ෂොප් එකක් කරන්නේ. ඉතින් ෂොප් එකේ වැඩ කටයුතුත් එක්ක ගොඩක් බිසි වුණා. ෂොප් එකේ අලුත් දේවල් ගොඩක් කරා. පිටිපස්සේ ස්ටුඩියෝ එකක් හැදුවා පොඩියට. ඉතින් ඉස්සරහා වීඩියෝ එකෙන් මම මේ දේවලුත් ඔයාලට කියන්නම්. ඔයාලට කියන්න උවමනාව තිබ්බේ channel එකේ නම දිනේෂ් ඇකඩමි කියලා. ඉතින් ගොඩක් කට්ටිය දැනටත් චොක්සි ඇකඩමි කියලා තමයි සර්ච් කරන්නේ. ඉතින් ඒක නිසා ඒක දැනුවත් කරන්න ඕන නිසා තමයි වීඩියෝ එකක් කරේ. ඔයාලට වීඩියෝ කීපයක්ම හදලා තියෙන එඩිට් කරන්න වෙලාවක් තිබුණ නැහැ. ඉතින් ඔයාලට ලබන සතියේ ඉඳන් සතියට වීඩියෝ දෙක ගානේ වගේ දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. මාත් එක්ක ඉස්සරහටත් ඔයාලා මේ විදිහටම එකතු වෙලා ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.